අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ Apple iPhone 11 ස්මාර්ට්ෆෝන් එක ගැන. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක ඔයා මේ දවස්වල ගන්න හිතාගෙන ඉන්නවා නම් එහෙම අද ගෙනාපු වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි. ඒ වගේම තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක මේ අවුරුද්දට වගේම තව අවුරුදු කීයක් පාවිච්චි කරන්න පුළුවන්ද? මේකේ performance කොහොමද? මේකේ කැමරා එක කොහොමද? මේකේ බැටරි එක මොන වගේද තියෙන්නේ? ඒ වගේ දේවල් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. වීඩියෝ එක ස්කිප් නොකර බැලුවොත් ඔයාට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම තමයි පුංචි වෙලාවක් කරන් channel එක subscribe කරලා වීඩියෝ එකට like එකකුත් දාන්න යන්න. ඒක අපේ channel එකට කරන ලොකු උදව්වක් වෙයි. මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක රිලීස් වුණේ 2019 අවුරුද්දේ. ඉතින් iPhone 11 එක විතරක් නෙමෙයි iPhone 11 series එකම රිලීස් වුණේ මෙන්න මේ කියන අවුරුද්දේ. මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක දිහා බලද්දි අපිට මුලින්ම ඇහැන්නේ මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ඩිසයින් එකට. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිසයින් එක ගොඩක්ම ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන් glass back එකක්, ඒ වගේම glass front එකක් වගේම ඇලුමිනියම් ෆ්‍රේම් එකක්. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ අපිට ගොඩක්ම හොඳ ප්‍රීමියම් ඩිසයින් එකක් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එක සම්බන්ධයෙන් කතා කරද්දී මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන්නේ අඟල් 6.1ක liquid retina IPS LCD panel එකක්. මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ 828ට 1792ක පික්සල් එකකුත් 326ක PPI density එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි 625ක nits එකකුත් බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එකේ තියෙන අඩුපාඩුවක් තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 60 Hz refresh rate එකක් තියෙන ඩිස්ප්ලේ එකක්. මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකට 120 Hz refresh rate එකක් තිබුණා නම් ගොඩක්ම හොඳ ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන් වෙනවා. 2019 ආපු ෆෝන් එකක් නිසා මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ 60 Hz පැනල් එකක් ආවට ලොකු වැරද්දක් කියන්නත් බෑ. ඒත් මේකට 120 Hz දුන්නා නම් ගොඩක්ම හොඳ මට්ටමේ ඩිස්ප්ලේ එක්ස්පීරියන්ස් එකක් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකෙන් ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ ප්‍රොටෙක්ෂන් සම්බන්ධව කතා කරද්දී ෆ්‍රන්ට් එක සහ බෑක් එක Corning Gorilla Glass වලින් ආරක්ෂා කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ස්ක්‍රැච් රෙසිස්ටන්ට් කියලා තවත් ප්‍රොටෙක්ෂන් එකක් Apple මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ ඩිස්ප්ලේ එකට ලබා දීලා තියෙනවා. මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක අපිට කලර්ස් 6කින් බලා ගන්න පුළුවන් වෙනවා. ඒව තමයි black, green, yellow, purple, red, white. අපිට මෙන්න මේ කලර්ස් වලින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ නොච් එක අපිට iPhone X එකේ ආපු නොච් එක තමයි බලා ගන්න වෙන්නේ. මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ Face ID පහසුකම. ඉතින් මෙන්න මේ Face ID එක හරහා මේ ෆෝන් එක ගොඩක්ම ඉක්මනට අන්ලොක් කරගැනීමේ හැකියාව තියෙනවා. මේ ස්මාර්ට්ෆෝන් එකේ හાર્ඩ්වෙයාර් සම්බන්ධයෙන් කතා කරද්දී අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් Apple A13 Bionic කියන 7 nanometer plus chipset එකයි. ඒ වගේම තමයි Apple GPU එකකුත්, ඒ වගේම තමයි Hexacore CPU එකකුත් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම තමයි 4GB RAM එකකුත් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ performance සම්බන්ධයෙන් කතා කරද්දී ගොඩක්ම හොඳ මට්ටමේ performance එකක් අපිට මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේදී බලා ගන්න පුළුවන් වෙනවා. දැනට තියෙන ගොඩක්ම හොඳ high end game power මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ high setting දාලා සෙල්ලම් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් performance සම්බන්ධයෙන් වරදක් කියන්න නෑ. මෙන්න මේ price range එකත් එක්ක මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ ගොඩක්ම හොඳ performance එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන platform එක සම්බන්ධයෙන් කතා කරද්දී මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක රිලීස් වෙද්දී ආවේ iOS 13. හැබැයි මේ වෙනකොට iOS 26.1 වෙනකම් අප්ඩේට් කිරීමේ හැකියාව තියෙනවා. මේ ස්මාර්ට්ෆෝන් එකට තවත් මේජර් අප්ඩේට් එවි කියලා නම් අපිට කියන්න බෑ. හැබැයි පොඩි security අප්ඩේට් නම් තව අවුරුදු කිහිපයක්ම අපිට බලා ගන්න පුළුවන් වෙනවා.
මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක ගන්න ලොකු හේතුවක් වුණ මෙන්න මේ කැමරා එක සම්බන්ධයෙන් කතා කරද්දි මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේදී අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 12 මෙගාපික්සල් මේන් කැමරා එකක්. ඒ වගේම තමයි 12 මෙගාපික්සල් අල්ට්‍රා වයිඩ් කැමරා එකක්. මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකෙන් ගන්න ෆොටෝස් ගොඩක්ම හොඳ ෂාප්නස් එකකින් ඒ වගේම තමයි නැචරල් කලර්ස් වලින් අපිට මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේදී ෆොටෝස් ගැනීමේ හැකියාව තියෙනවා. මේකෙදී අපිට නයිට් මුඩ් ෆීචර් එකත් බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ තියෙන සෙල්ෆි කැමරා එක සම්බන්ධයෙන් කතා කරද්දී මේකෙදිත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 12 මෙගාපික්සල් සෙල්ෆි කැමරා එකක්. ඉතින් මෙන්න මේ කැමරාස් දෙකෙන්ම අපිට 4K 30 frames 4K 60 frames වලින් වීඩියෝ ෂූට් කිරීමේ හැකියාව තියෙනවා. මේ ස්මාර්ට් ෆෝන් එකේ බැටරි එක සම්බන්ධයෙන් කතා කරද්දී මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙනවා මිලිඇම්පියර් 3110ක බැටරි එකක්. ඉතින් මෙන්න මේ ප්‍රයිස් රේන්ජ් එකත් එක්ක මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ තියෙන බැටරි එක ගොඩක් අඩු මට්ටමේ තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. එයා normal user කෙනෙක් නම් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක දවසක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. හැබැයි ඔයා heavy user කෙනෙක් නම් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක දවසට දෙපාරක් වගේ charge කරන්න වෙයි. මේකෙදී අපිට wireless charging option එකත් බලා ගන්න පුළුවන් වෙනවා. මේකේ තියෙන ස්පීකර් setup එක ගැන කතා කරද්දී මේකේ තියෙන්නේ stereo speaker setup එක. ඉතින් මෙන්න මේ stereo speaker setup එකෙන් ගොඩක්ම හොඳ sound එකක් අපිට බලා ගන්න පුළුවන්. මේ speakers දෙකෙන්ම හොඳ balance sound එකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක අපිට storage version 3කින් බලා ගන්න පුළුවන් වෙනවා. ඒව තමයි 4GB RAM එකක් එක 64GB ROM එකක්. ඒ වගේම තමයි 4GB RAM එකක් එක 128GB ROM එකක් 4GB RAM එකක් එක 256GB ROM එකක්. මෙන්න මේ කියන storage version තුනෙන්ම ඔයාලට මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. overall බලද්දී මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක කිසිම අවුලක් නැතුව තව අවුරුදු 2-3ක් පාවිච්චි කිරීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක ගැන අදහසක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒක මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එක ගන්න ඉන්න කෙනෙක්ට ලොකු උදව්වක් වෙයි. ඉතින් අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බ වෙමු.